වීඩියෝ එකක් අරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් අද නම් කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් අරගෙන ආවිල්ලා තියෙන්නේ. මොකද මෙච්චර දවසක් මම වීඩියෝ එකක් කරේ නැහැ. අද තමයි වීඩියෝ එකක් කරන්න ගත්තේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ CapCut එකේ ක්‍රියේටර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් CapCut එකේ ටෙම්ප්ලේට්ස් භාවිතා කරනවානේ. අපි අර භාවිතා කරන එක ටෙම්ප්ලේට්ස් අන්න ඒ වගේ ටෙම්ප්ලේට්ස් හදලා සයින්ලි හොයන්න පුළුවන් විදිහක් තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මේ CapCut Create program එක දැන් ටික දවසක් ක්‍රියාත්මක වෙනවා. මුලින්ම කරන්න ඕනේ CapCut app එකට යන්න. ඉතින් අපි මේ CapCut app එකට ගිහිල්ලා මේ CapCut app එකේ ඔයාලට මෙහෙම ගියාම CapCut app එකේ මෙහෙමනේ තියෙන්නේ. එතන මේ මී කියලා තැනක් තියෙනව නේද? අන්න එතන ඔයා ක්ලික් කරා. ඉතින් මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති මෙතන ඉතින් මේ ටෙම්ප්ලේට්ස් මම හදපු ඒවා මේ තියෙන්නේ. ඉතින් මම හදපු ටෙම්ප්ලේට්ස්. මම ඔයාලට මගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා පෙන්නන්නම්. ඉතින් මේ විදිහට තමා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම දාපු අලුත්ම ටෙම්ප්ලේට් එක. ඉතින් මේක ඔයාලට මෙහෙම තමයි පෙන්නන්නේ. ඉතින් ඒ තියෙන්නේ මම හදපු ටෙම්ප්ලේට් එකක්. මම ඔයාලට තව ටෙම්ප්ලේට් එකක් පෙන්නන්නම්. ඉතින් ඒකත් එක ටෙම්ප්ලේට් එකක්. ඉතින් මේ විදිහේ ටෙම්ප්ලේට්ස් හදලා ඔයාලට පුළුවන් සල්ලි හොයන්න. ඉතින් මම නම් මේක මේ ටෙම්ප්ලේට්ස් හදන්න අරගෙන ටිකක් වැඩි කාලයකුත් නැහැ. ඉතින් මම දාලා තියෙන්නේ තාම ටෙම්ප්ලේට් 6යි. ඉතින් ටෙම්ප්ලේට් 6 දාලා තියෙන්නේ. ඉතින් මාත් මේ ළඟදී තමා ඇප්ලයි කරේ. ඉතින් අපි බලමු දැන් කොහොමද මේකට ඇප්ලයි කරන්න කියලා. ඉතින් ක්‍රියේටර් කෙනෙක් වෙන්න නම් CapCut එකේ අපිට ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් ඔයා CapCut එකේ මෙහෙම නේ තියෙන්නේ. ඔයා මෙතන මී කියන තැනට යන්න. ගිහිල්ලා ඔයාලට පේනවා මෙන්න මෙතන. මේ මෝ කියන තැනේ තියෙනවා. මෝ කියන තැනීම තියෙනවා මේ මුලින්ම තියෙනවා apply to be a creator කියලා. මේ මෙතන තියෙනවට පේනව නේද? මෙතන apply to be a creator කියලා තියෙනවා. මට එක ලොකුවට දාන්න ගියා නැහැ. ඒකින්ද මම arrow එකකින් පෙන්නන්නම්කෝ. ඉතින් apply to be a creator කියලා. අන්න එතන ක්ලික් කරගන්න ඕන.
ඉතින් මේ විදිහට ලෝඩින් වෙනවා එතනට ගියාට පස්සේ. ඉතින් ඔයාට මෙහෙම තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයා මේකෙන් පල්ලෙහාට යන්න ඕනේ. ඉතින් ඔයාට ටෙම්ප්ලේට් ක්‍රියේට් කෙනෙක් වුණොත් ඔයාට තියෙන වාසිත් මෙතන තියෙනවා. ඔයාගේ ක්‍රියේටිවිටි එක ගැන මිනිස්සුන්ට පෙන්වන්න පුළුවන්. ඔයාගේ නිර්මාණශීලීත්වය ගැන. එතකොට ඔයාට ඔඩියන්ස් එකක් හදාගන්න පුළුවන් ඔයාගෙන කියලා. ඉතින් මේ වගේ සෝෂල් ප්ලැට්ෆෝම් එකක ඒ වගේම කෑෂ් රිවෝඩ්ස් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ බෙනිෆිට්ස් අපේ මේ ක්‍රියේටර් කෙනෙක් වුණාම තියෙනවා. ඉතින් මම මට ඇප්ලයි කරන්න දෙයක් නැහැ. මොකද මම ක්‍රියේටර් කෙනෙක්. ඔයාලට පේනවා ඉතින් මෙතන මැසේජ් එකක් තියෙනවා. You are a template creator already කියලා. ඒක හින්දා ඉතින් මට වැටෙන්නේ මෙහෙම create template කියලා තැනක්. ඔයාට එහෙම වැටෙන්නේ නැහැ. ඔයාට තියෙන්නේ ඇප්ලයි කරන්න. ඉතින් මම දාලා දැන් ඔයාලට පෙන්නන්නම්. ඔයාට පේන විදිහ ඔයාට ඉතින් ඇප්ලයි කියලා තැනක් තමයි වැටෙන්නේ. ඊට පස්සේ එතනින් ගියාම ඔයාලට ඒගොල්ලෝ ඊමේල් එක අහනවා. ඊමේල් එක දුන්නාට පස්සේ සබ්මිට් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහේ ඉමේජ් එකක් වැටෙනවා. මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි වැටෙන්නේ. ඉතින් ඔයා එතනට ගියාට පස්සේ ඔයා ඇප්ලිකේෂන් එක ෆිල් කරාට පස්සේ මේ වගේ මැසේජ් එකක් එනවා. ඉතින් ඒකෙන් කියන්නේ දින 10ක් ඇතුළත අපේ ප්‍රතිඵල එවනවා කියලා. ඒ කියන්නේ ඔයාගේ ප්‍රතිඵල එවනවා කියන එක තමයි දින 10ක් ඇතුළත ඔයාගේ ප්‍රතිඵල එවනවා කියන එක තමයි එකෙන් කියන්නේ. ඒ වගේම ඔයාට කියන්න ඕන දැන් අපි ටෙම්ප්ලේට් ක්‍රියේටර් කෙනෙක් වෙන විදිහනේ බැලුවේ. ටෙම්ප්ලේට් ක්‍රියේටර් කෙනෙක් වෙන විදිහ තමයි අපි බැලුවේ. එතකොට ටෙම්ප්ලේට්ස් හදන්නේ කොහොමද කියලා අපි තාම දන්නේ නැහැ. ඉතින් ටෙම්ප්ලේට්ස් හදන හැටි මම අලුතින් තව වීඩියෝ එකකදී අරගෙන එනවා. ඉතින් මේ වීඩියෝ එකේ ඒක පෙන්නන්නේ නැහැ හදන හැටි. ඉතින් අලුතින් වීඩියෝ එකකදී මම ටෙම්ප්ලේට්ස් හදන හැටි ඔයාලට අනිවාර්යෙන්ම වීඩියෝ එකක් තියෙනවා. ඉතින් ඒ විදිහේ එකක් වටිනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඔයා ටෙම්ප්ලේට් ක්‍රියේටර් කෙනෙක් වෙනවද නැද්ද කියන එක ඔයාට දවස් 10ක් ඇතුළත ඔයාට එවනවා කියලා තමයි මේ මැසේජ් එකෙන් කියන්නේ. ඉතින් ඒක ඔයාට මේ නොටිෆිකේෂන් එක බලා ගන්න නම් ඔයා සුපුරුදු පරිදි මේ කියන තැනට ගිහිල්ලා මෙතන තියෙනවා බෙල් අයිකන් එකක්. ඉතින් ඒක ක්ලික් කරාම මෙන්න මේ විදිහේ ඉන්බොක්ස් කියලා තමයි වැටෙන්නේ. ඒකේ ඔයාට මේ CapCut official යටතේ මෙන්න මේ විදිහේ මැසේජ් එකක් එනවා. මම ඔයාලට පෙන්නන්නම්. මට කියන්නේ මම ක්‍රියේටර් කෙනෙක් වුණා කියලා ආපු මැසේජ් එක. ඉතින් ඔයාටත් ඒ විදිහේ මැසේජ් එකක් තමයි එන්නේ. ඉතින් මේ විදිහට application notification කියලා එකක් ඔයාලට ලැබෙනවා. ඉතින් මේකේ කියනවා congratulations your application to be a creator template creator is approved. Create more templates to get more create benefits කියලා ඔයාලට මේ විදිහේ system notifications වලින් මේ විදිහේ වැටෙනවා මේ CapCut official කියන යටතේ. ඊට පස්සේ ඔයාලට අලුතෙන් කොටස් දෙකක් හම්බ වෙනවා interaction සහ create messages කියලා. ඒක හම්බ වෙන්නේ ඔයා ක්‍රියේටර් කෙනෙක් වුණාට පස්සේ. ඉතින් අර වගේ මැසේජ් එකක් තමයි ඔයාට එන්න ඕනේ ඔයා ක්‍රියේටර් කෙනෙක් වුණා. ඉතින් ඒ විදිහට ටෙම්ප්ලේට්ස් ඔයාට හදන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද ක්‍රියේටර් කෙනෙක් වුණාට පස්සේ ටෙම්ප්ලේට්ස් හදාගන්න කියලා. ඉතින් ක්‍රියේටර් කෙනෙක් වුණාට පස්සේ ඔයාට CapCut app එකට ගියාම මෙන්න මේ විදිහේ post template කියලා අලුතෙන් විශේෂාංගයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාට කලින් තිබ්බ tools වලට වැඩිය අලුතෙන් tool එකක් add වෙනවා මේ post template කියලා අලුතෙන් tool එකක්. ඔයාට ඉස්සරහම බලා ගන්න පුළුවන්. නැත්නම් මේ කියන තැනට ගියාන් පස්සේ ඔයාගේ profile එකට ගියාන් පස්සේ ඔයාට මෙන්න මේ විදිහේ plus icon එකක් බලා ගන්න පුළුවන්. ඒ plus icon එකෙන් තියෙන්නේ image templates create කරන්න plus icon එක. ඉතින් මේ විදිහේ plus icon එකක් තියෙන්න පුළුවන්.
ඒ වගේම ඔයාගේ ප්‍රොෆයිල් එකට යන්නෙම ඕනේ නැහැ. ඔයාගේ මේ කියන තැනට ගියාන් පස්සේ එතනම තියෙනවා ප්ලස් අයිකන් එකක්. ඉතින් ඒක ක්ලික් කරාමත් ඔයාට ටෙම්ප්ලේට්ස් ක්‍රියේට් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහේ ලස්සන ටෙම්ප්ලේට්ස් ඔයාට ක්‍රියේට් කරන්න පුළුවන්. දැන් අපි බලමු අපිට කොහොමද අපිට දැන් ක්‍රියේටර් කෙනෙක් වුණා, අපි ටෙම්ප්ලේට්ස් හැදුවා. අපිට සල්ලි හම්බ වෙන්නේ කොහොමද කියලා අපි බලමු. අපිට ලැබිලා තියෙන මුදල් ප්‍රමාණය කොහොමද බලන්නේ කියලා. මෙන්න මේ රිවෝඩ් සෙන්ටර් කියන තැනට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට රිවෝඩ් සෙන්ටර් එකට ගියාන් පස්සේ මෙහෙම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහේ තැනක් වාට තියෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ උඩ තියෙනවා බැලන්ස් කියන තැනක්. එතන නෙමෙයි අපි බලන්න ඕනේ මෙන්න මේ ටෝටල් කියන තැන. එතන තමයි අපේ මුල මුදල පෙන්වන්නේ. ඉතින් මෙතන සක්සස්ෆුල් ටෙම්ප්ලේට්ස් කියන තැන. ඒ කියන්නේ සක්සස්ෆුල් ටෙම්ප්ලේට්ස් කියන තැන by exports වලින් මෙන්න මේක තමයි මගේ සක්සස්ෆුල් ටෙම්ප්ලේට් එක. එතකොට TikTok views වලින් සක්සස්ෆුල් ටෙම්ප්ලේට් එකක් නැහැ. මේක තමයි මගේ සක්සස්ෆුල් ටෙම්ප්ලේට් එක එක්ස්පෝර්ට්ස් වලින්. ඒ කියන්නේ එක්ස්පෝර්ට් කරපු ඒවා වලින් සක්සස්ෆුල් ටෙම්ප්ලේට් එක ඒක තමයි. ඉතින් තාම මට මොනවත් මුදල් හම්බ වෙලා නැහැ. මොකද මම මේක ක්‍රියේටර් කෙනෙක් වුණෙත් දැන් සති කිහිපයකට විතර කලින් නම් ඒකින්ද ඉතින් ඔයාට ටෙම්ප්ලේට්ස් හදලා පුළුවන් මේ රිවෝඩ් සෙන්ටර් කියන තැනින් රිවෝඩ් සෙන්ටර් කියන තැනින් ඒක බලා ගන්න. ඉතින් ඔයාලා මේ ටෙම්ප්ලේට්ස් කියන තැනට ගිහිල්ලා අයිඩියා එකක් ගන්න පුළුවන් වීඩියෝස් හදන. ඉතින් ශ්‍රී ලංකාවේ ටෙම්ප්ලේට්ස් වලට ගොඩක් එක්ස්පෝර්ට්ස් එතකොට කමෙන්ට්ස් ලයික්ස් තියෙනවා. ඒකින් මේ විදිහට සිංහල ලිරික්ස් ටෙම්ප්ලේට්ස් හැදුවොත් ඔයාට ගොඩක් වීව්ස්ලා එතකොට එක්ස්පෝර්ට්ස් ගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මේ විදිහට try කරන්න. ඒ වගේම කියන්න ඕනේ AI effect හදලා AI templates හදුවාම ගොඩක් exports ගන්න පුළුවන්. ගොඩක් exports ගන්න පුළුවන්. ඉතින් ඒකත් අනිවාර්යයෙන්ම මතක් කරගන්න ඕන. ඉතින් අද මම කියලා දුන්නේ කොහොමද CapCut එකේ template creator කෙනෙක් වෙන්නේ කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට පැහැදිලි ඇති කියලා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්නේ නම් එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක් වේවා හැමෝටම.